සියලු දෙනාම නැවතත් සාදරයෙන් පිළිගන්නවා මානයට. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දශක ගණනාවක් පුරාවට ඇමරිකාව මේ ලෝකයෙන් සංගවපු ඒරියා 51 කියන ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ පිහිටලා තියෙන අතිශයින්ම විශාල භූමි වපසරයකින් යුක්ත කලාපේ මොනවාද ඇත්තටම වෙන්නේ කියන එක සම්බන්ධයෙන්. ඉතින් මේකේ ඇත්තටම පිටසක්වල ජීවීන් ඉන්නවද? නැත්නම් ඊට එහා ගිය දෙයක් මේකේ මොනවා හරි වෙනවද? මොනවාද මේ ලෝකෙන් සංගවලා තියෙන්නේ? ඉතින් ඒ ගැන අපි අද මේ වීඩියෝෙන් කතා කරමු. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. තව කෙනෙක්ට බලන්න share කරන්න, like කරන්න, comment කරන්න. වැඩි කතා ඕනේ නැහැ. අපි යමු අපේ වීඩියෝ එකට. ඉතින් මේ ඒරියා 51 කියන කලාපයේ ගැන මිනිස්සුන්ට මුලින්ම උනන්දුවක් ඇති වෙන්නේ 1947 දී. ඒ අවුරුද්දේදී කොහොම හරි ඇමරිකාවේ රොස්වෙල් කියන ප්‍රාන්තයට UFO එකක් කඩාගෙන වැටෙනවා. UFO එකක් කියලා අපි කියන්නේ unidentified flying object. එහෙම නැත්නම් අපි කියනවා හඳුනා නොගත් පියාඹන වස්තුවක් කියලා. ඉතින් මේ වගේ වස්තුවක් කඩාගෙන වැටුණාට පස්සේ ඉක්මනින්ම ක්‍රියාත්මක වෙච්ච ඇමරිකානු හමුදාව මේ අවට කලාපය ඉක්මනට ආවරණය කරගන්නවා. හැබැයි මේක කඩාගෙන වැටෙනවා බවට ඇසින්දුටු සාක්ෂි ජනතාව අතර ගොඩක් තිබ්බා. ඉතින් මේ ගැන මේ කතාව එසේ මෙසේ වහලා දාන්න පුළුවන් කතාවක් විදියට මේ ඇමරිකානු රජයට කටයුතු කරන්න බැරි වුණා. මොකද මේ UFO එක ඇතුලේ ඉඳලා තියෙනවා පිටසක්වල ජීවීන් කිහිප දෙනෙක්. කොහොම හරි එක්කෙනෙක් විතරක් අසාධ්‍ය තත්වයෙන් ජීවිතේ බේරගෙන තියෙනවා. අනිත් අය ඔක්කොම ඒ වෙද්දිත් මැරිලා තමයි ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ කොහොම හරි ඇමරිකානු හමුදාව විසින් මේ UFO එක ඒගොල්ලන්ගේ තියෙන බේස් එකකට අරගෙන ගිහිල්ලා ඊට පස්සේ පත්තර මීඩියා වගේ හැම මාධ්‍ය ශාස්ත්‍රයේ සියලු දෙනාම මේ ගැන ලොකු උනන්දුවක් ඒ දවස්වල ඇති වෙලා තිබ්බා. හැබැයි ඊට දවස් දෙකකට විතර පස්සේ මේ UFO එකක් කියලා කියපු පත්තර විසින්ම මෙතන පිටසක්වල ජීවීන් හිටියා කියලා කියපු පත්තර විසින්ම ඊට දවස් දෙකකට විතර පස්සේ පත්තරයක පළ කරනවා. ඒක ඇත්තටම කිව්වොත් පියාඹන පීරිසියක්වත් මොකුත් නෙමෙයි. ඒක ඇත්තටම කාලගුණ බැලුණයක් කියලා. ඉතින් ඒක හිතාගන්න බැරි කතාවක්. මොකද ඒගොල්ලෝ විසින්ම පළ කරපු පුවත ඒගොල්ලෝ විසින්ම සංස්කරණය කරලා වෙනස් විදියට පළ කරලා තියෙනවා. ඉතින් එතකොට අපිට හිතන්න වෙනවා මේක සමහරවිට ඇමරිකානු රජයේ බලපෑමක් මත වෙච්ච දෙයක්ද කියලා අපිට එතන ප්‍රශ්නයක් එනවා. ඒ වගේම අපිට ප්‍රශ්නයක් ආවා වගේම මේ ලෝකෙ හිටපු මේ ගැන උනන්දුවක් දක්වන ඉතින් ඊට පස්සේ ඇමරිකානු ජනතාවට සහ මේ ගැන උනන්දුවක් දක්වන ඔක්කොම වගේ ජනතාවට ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ පිටසක්වල ජීවිතේට මොකද උනේ? මේ පිටසක්වල යානාවට මොකද උනේ සම්බන්ධයෙන්. ඉතින් ඒගොල්ලෝ ඒක පොඩ්ඩක් හොයලා බලද්දී ඒගොල්ලන්ට දැනගන්න ලැබෙනවා මේ පිටසක්වල ජීවියා සහ මේ යානය ඇමරිකානු හමුදාව විසින් අරගෙන ගිහිල්ලා මේ අසාධ්‍ය තත්ත්වයේ හිටපු පිටසක්වල ජීවියට ප්‍රතිකාරත් කරලා තියෙනවා. ඊට පස්සේ මේ පිටසක්වල ජීවියාව සහ මේ යානය දෙකම අරගෙන අවිලා තියෙන ඒරියා 51 වලට කියලා. ඔන්න ඔතනදී තමයි මේ ලෝකෙම ඉන්න මිනිස්සුන්ට මේ ඒරියා 51 කියන එක ගැන ලොකුම ලොකු කුතුහලයක් ආවේ. ඒ වෙනකන් තිබ්බේ අර සාමාන්‍යයෙන් කාටවත් යන්න දෙන්නේ නැහැ. මොකක් හරි අභිරහස් දෙයක් සිද්ධ වෙනවා. සමහර විට යුදමය දෙයක්ද දන්නේ නැහැ. අන්න ඒ වගේ කියලා කටකතා වලින් පැතිරිච්ච දේවල් කීපයක් විතරයි ජනතාව අතර තිබ්බේ. හැබැයි මේ සිදුවීමත් එක්ක මිනිසුන්ට තේරෙනවා මෙතන ඒරියා 51 කියන එකේ මීට වඩා දෙයක් වෙනවා. මේ ඒරියා 51 කියන එකේ සමහරට පිටසක්වල ජීවීන් එක්ක ඇමරිකාව සමන්තා පවත්වන වගේ දෙයක් මෙතන වෙනවයි කියන එක ජනතාවට තේරුණා. ඊට පස්සේ ජනතාව මේ ගැන හොයලා බලද්දි තවදුරටත් ඒගොල්ලන්ට දැනගන්න ලැබෙනවා මේ ඒරියා 51 කියන එකට කොයි වෙලාවකවත් සාමාන්‍ය ජනතාවට ඇතුළු වෙන්න බෑ. ඒ වගේ සාමාන්‍ය ජනතාව ඇතුළු වෙන්න හැදුවොත් එතන ඉන්න හමුදා නිලධාරීන්ට බලය තියෙනවා මේ ඕනම මිනිස්සෙට වෙඩි තියන්න. අනවසරින් ඇතුළු වීම කියලා. ඉතින් මෙච්චර ආරක්ෂාවක් සපයලා මේගොල්ලෝ මොකද්ද කරන්නේ? අපි බලමු. ඉතින් මේ ඒරියා 51 ගැන ජනතාවට ඇතිවෙච්ච උනන්දුවත් එක්ක තව දෙයක් වෙනවා. ඒ තමයි මේකේ සේවය කරපු සමහර විද්‍යාඥයෝ තීරණය කරනවා
මේ ඒරියා 51 එක ඇතුලේ තිබ්බේ මොනවාද කියලා එළියට අපි කියන්න ඕනේ කියලා. ඉතින් ඒ වගේ කෙනෙක් තමයි බොබ් ලසාර් කියලා කියන්නේ. එයාත් මේක හිටපු ප්‍රධාන ඉංජිනේරුවෙක්. ඉතින් එයා මුලින්ම හෙළිදරව් කරනවා මෙන්න මේකයි මේ ඒරියා 51 එක ඇතුලේ වෙන්නේ කියලා. ඉතින් අපි බලමු මෙයා මොනවද මේ හෙළිදරව් කරන්නේ කියලා. ඉතින් මේ බොබ් ලසාර් මුලින්ම කියනවා මෙයා ඒරියා 51 එකට සම්බන්ධ වෙච්ච විදිය. ඒ තමයි මෙයාට කියලා තියෙනවා මෙයා සයන්ටිස්ට් කෙනෙක්, මෙයා හොඳට ඉගෙනගෙන තියෙන කෙනෙක්. මෙයාට කියලා තියෙනවා රජයේ උසස් රැකියාවක් තියෙනවා ඒ සම්බන්ධයෙන් අයදුම් කරන්න කියලා. කොහොමද මේ අයදුම් කරාට පස්සේ මෙයා ඉන්ටර්වයුව කරලා දිනවා. ඉන්ටර්වයුව කරලා ඊට පස්සේ මෙයාට පොත් 47ක් දීලා තියෙනවා මේ ජොබ් එක ගැන ඉගෙන ගන්න. මෙයාත් පුදුම වෙලා තියෙනවා ජොබ් එකක් ගැන ඉගෙන ගන්න පොත් 47කට වැඩිය මොකද කියලා. ඊට පස්සේ මෙයා ඒක ඉගෙන ගත්තාට පස්සේ මෙයාට දවසක් වෙලාවක් දීලා එක තැනකට එන්න කියලා තියෙනවා. ඊට පස්සේ මෙයා ඒ තැනට ගියාට පස්සේ බස් එකක් ඇවිල්ලා තියෙනවා මෙයාව එකගෙන යන්න. ඊට පස්සේ බස් එකේ මෙයා තව තැනකට එක්කන් ගියාට පස්සේ එතනට තව බස් එකක් ඇවිල්ලා තියෙනවා මුළු ඔක්කොම ජනෙල් කළු පාටින් ආවරණය වෙච්ච බස් එකක්. ඇතුළේ ඉන්න කෙනාට එළියක් පේන්නෙත් නැහැ, එළිය ඉන්න කෙනාට ඇතුළක් පේන්නෙත් නැහැ. ඩ්‍රයිවර් වෙනම ඉන්නේ, ඩ්‍රයිවර්ට විතරයි ඉස්සරහා පේන්නේ. අන්න ඒ වගේ බස් එකකින් ඇවිල්ලා මෙයාව එකගෙන ගිහිල්ලා තියෙනවා මේ ඒරියා 51 කියන බේස් එක. ඊට පස්සේ මේ ඒරියා 51 කියන බේස් එකේ හිටපු හමුදාවෙන් තමයි මෙයාව පිළි අරගෙන තියෙන්නේ මේ ඒරියා 51 කියන බේස් එකට. ඊට පස්සේ මෙයා කියනවා මෙයා මේ ඒරියා 51 එක ඇතුලේ යද්දී මේ අපිට බාහිරින් පේන මේ කඳු වගේ කොටස් ඇතුලේ මේ කඳු ඇතුලේ අභ්‍යන්තර පරීක්ෂණාගාර තියෙනවලු. මේවා අපිට බාහිරින් බැලුවට පේන්නේ නැහැ. දැනට ඔය ගහගෙන ඩ්‍රෝන් ෂොට්ස් ඒ වගේම චන්ද්‍රිකා ඡායාරූප වගේ දේවල් ගත්තාම මේවා කිසි දෙයකින් මේ පරීක්ෂණාගාර පේන්නේ නැහැ. හැබැයි මෙයා කියනවා මේ කඳු ඇතුලේ මේ පරීක්ෂණාගාර තියෙනවලු. ඒ වගේම එයා වගේම තම විද්‍යාඥයෝ ගොඩක් මේකේ වැඩ කරනවලු. මෙයාට තිබිලා තියෙන්නේ මෙන්න මේ UFO එකක් තිබ්බ පරීක්ෂණාගාරයක මේ UFO එක රිවර්ස් ඉන්ජිනියරින් කරන්න. ඕගොල්ලෝ කවුරුත් දන්නේ නැති රිවර්ස් ඉන්ජිනියරින් කියලා කියන්නේ මේක හොයාගෙන තියෙන තාක්ෂණයක් නම් අපි ඒක අනිත් පැත්තට කෑලි ගලවලා ඒක කොහොමද මේක හදලා තියෙන්නේ කියන තාක්ෂණය ඉගෙන ගන්න. ඉතින් මෙයා ඒ රිවර්ස් ඉන්ජිනියරින් කරන්න තමයි මෙන්න මේ පරීක්ෂණාගාරයට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මෙයා කියනවා මෙයත් එක්ක හිටපු අනිත් පරීක්ෂකවරු සහ සයන්ටිස්ට්ලා ඒගොල්ලෝ එක්ක මේ කිසිම දෙයක් ගැන පුද්ගලික දෙයක් ගැන කතා කරන්න ඒගොල්ලන් කිසිම අයිතියක් නැහැලු. මේ පරීක්ෂණය ගැන කතා කරන්න අයිතියක් තියෙන්නේ අවශ්‍ය වෙලාවල් වලට විතරලු. ඒ හැර වෙන කිසිදු සම්බන්ධතාවයක් ඒ සයන්ටිස්ට්ලා එක්ක මේ තියාගන්න බැහැලු මේ බොබ් ලසාර් කියන විදිහට. ඉතින් මේ බොබ් ලසාර් කියනවා මේ ඒරියා 51 කියන කලාපය අවට ඇමරිකානු රජය නම් කළා තියෙන මේක no flying area එකක් විදියට. මොකද මේක උඩින් ප්ලේන් යන්න බෑ. මේක උඩින් කිසිම අනවසර ඩ්‍රෝන් එකක්වත් ගමන් කරන්න බැරි වෙන්න තමයි මේගොල්ලෝ මේ ආරක්ෂිත කලාපය පිහිටුවලා තියෙන්නේ. මොකක් හරි අනවශ්‍ය දෙයක් ගියොත් මේගොල්ලෝ වහම මිසයිල් ප්‍රහාර එල්ල කරලා ඒව විනාශ කරලා දානවලු ආරක්ෂක තර්ජනයක් කියලා. ඉතින් මෙයා කියනවා අර අපි දැන් කතාවට આવොත් මෙයා රිවර්ස් ඉන්ජිනියරින් කරපු UFO එක ඔය වගේ UFO ගොඩක් තිබිලා තියෙනවලු තව පරීක්ෂණාගාර ඇතුළේ. ඉතින් මෙයා ඉඳලා තියෙන්නේ මම හිතන්නේ 7 වෙනි පරීක්ෂණාගාරේ තමයි මෙයා ඉඳලා තියෙන්නේ. ඉතින් මේ පරීක්ෂණාගාරේ තිබ්බ UFO එක මෙයා රිවර්ස් ඉන්ජිනියරින් කරන්න ගියාම එයා කියනවා ඒකේ මහා ලොකු තාක්ෂණයක් නැහැලු. සර්කිට් වයර් අමුණපු ලොකු තාක්ෂණයක් නැහැලු. මෙයා කියනවා මේක සම්පූර්ණයෙන්ම ගුරුත්වාකර්ෂණයෙන් වැඩ කරන තාක්ෂණයක්ලු තියෙන්නේ. UFO එක යට තිබ්බ අමුතු විදිහේ ඔය පාෂාණ වගේ කොටස් දෙකක් තුනක් නිසා මේක ගුරුත්වාකර්ෂණයත් බලයත් එක්කලු වැඩ කරන්නේ. ඉතින් මේ ගුරුත්වාකර්ෂණ බලය මේගොල්ලෝ හරියට හසුරවන හින්දා මේගොල්ලෝ මන්දාකිනි පවා අතර පවා ගමන් කරනවා. ඉතින් අපිට එච්චර තාක්ෂණයක් නැති වුණාට මේගොල්ලෝ මේ ගුරුත්වාකර්ෂණය කියන මේ බලයෙන් මේගොල්ලෝ ප්‍රයෝජනය ගන්නවා මන්දාකිනි අතර පවා ගමන් කරා. ඉතින් මේ ඇත්තරම කිව්වොත් අපිට මේ බොබ් ලසාර් කියන විද්‍යාඥයා කියන එක බැහැර කරන්න බෑ. මොකද එකක් මෙයා හොඳට ඉගෙනගත්ත කෙනෙක් සහ මෙයා ඒගේ රැකියාව කරපු කෙනෙක්. ඒ වගේම මෙයා මේ කියන තොරතුරුම තවත් විද්‍යාඥයෝ සැරින් සැරේට ඒගොල්ලන්ගේ අවසාන කාලවලදී වගේම නිර්නාමිකව මේ ගැන කියලා තියෙනවා. ඉතින් අපිට මේ වගේ තොරතුරු බැහැර කරන්න බෑ. ඉතින් ඒරියා 51 කියන කලාපය ඇතුලේ මෙන්න මේ වගේ දෙයක් වෙනවයි කියන එක ලෝකයට හෙළි කරේ මේ බොබ් ලසාර් කියන විද්‍යාඥයා. ඉතින් ජනතාවට ඒකෙන් තමයි මේ ගැන සම්පූර්ණයෙන්ම හරියම විස්තරයක් දරගන්න පුළුවන් වුනේ. අන්තිමේදී ඇමරිකානු රජයෙන් පවා ඒගොල්ලෝ පිළි අරගෙන තියනවා මේකේ මේ ඒරියා 51 කියන කලාපේ එක එක විදිහේ ඒගොල්ලෝ විශේෂ සිදුවීම් මේ වගේම පිටසක්වල ජීවි යානා පවා ඒගොල්ලෝ අධ්‍යයනය කළා තියෙනවායි කියලා ඒගොල්ලෝ
නිල නොවන වශයෙන් පිළි අරගෙන තියෙනවා. අර ලිඛිතව පිළි අරගෙන නැති වුණාට කොළව ලස්සන් කළ පිළි අරන් නැතුණාට ඒගොල්ලෝ වාචිකව නිල නොවන අන්දුමින් පිළි අරගෙන තියෙනවා. ඉතින් අද අපේ මාතෘකාව වුණේ දශක ගානක් පුරාවට ඇමරිකාව විසින් ලෝකයෙන් සංගවලා තිබ්බ ඒරියා 51 අභිරහස් සම්බන්ධයෙන්. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝස් බලන්න ඕන නම් අපේ මානේ YouTube channel එක subscribe කරලා තියාගන්න, like කරන්න, comment කරන්න, තව කෙනෙක්ට බලන්න share කරන්න. එහෙනම් අද අපි ඔබෙන් සමු ගන්නවා. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.